හරි. අපි 2022 A level වල 30 වෙනි MCQ එක බලමු. හරි. මෙහෙම තමයි පරිපතය දීලා තියෙන්නේ. එතකොට මෙතන කියනවා පද්ධතිය අනවරත අවස්ථාවට පත් වුණාට පස්සේ මෙන්න මේ 3 ඕම් ප්‍රතිරෝධකය හරහා ධාරාව වහන්න. විශේෂ වචනයක් මෙතන දීලා තියෙනවා අනවරත අවස්ථාවට පත් වුණාට පස්සේ. ඒ කියන්නේ මොකද වෙන්නේ මේ පද්ධතිය සරල ධාරාවකින් තමයි මේක ක්‍රියා කරන්නේ. එතකොට මෙයාට විදුලිය දීපු ගමන් මේ බැටරි දෙක සෙට් කරපු ගමන් මොකද වෙන්නේ? මෙන්න මේ දාරිත්‍රකයේ හරහා ධාරාවක් ගිහින් මේ දාරිත්‍රකයේ ආරෝපණය වෙනවා. ෂණිකයෙන් මේක සම්පූර්ණයෙන්ම ආරෝපණය වෙලා ඉවර වෙනවා. එහෙම ඉවර වෙච්ච ගමන් මෙන්න මේ අක්ෂය හරහා ධාරාවක් ගමන් කරන්නේ නැහැ. මෙන්න මේ වයරය හරහා ධාරාවක් ගමන් කරන්නේ මොකද දාරිත්‍රකයේ ආරෝපණය වෙලා ඉවරයි. එතනින් එහාට මෙතනින් මේ ධාරාවක් ගමන් කරන්නේ නැහැ. ඉතින් අපිට සරල ධාරා වලින් ක්‍රියා කරන පරිපතවල දාරිත්‍රකයක් තිබ්බොත් අපිට ගන්න හැකි ඒ අක්ෂය හරහා ධාරාවක් ගමන් කරන්නේ නැහැ කියලා. අනවරත අවස්ථාවටපත් වුණාට පස්සේ. එහෙනම් දැන් මේ පරිපතය මේ තරමට සරල වෙනවා. මේ තරමට සරල වුණාට පස්සේ අපි මොකද කරන්නේ? දැන් මෙතන ගත්තොත් මේ දෙන්න ශ්‍රේණිගතව ඉන්නේ. මේ දෙන්න වෙනකොට 6 ඕම් කියලා දැන් මෙහෙකි සමකය. මේ 6 ඕම්යි මේ 6 ඕම්යි දෙන්න සමාන්තරගතව ඉන්නේ. ඉතින් සමාන්තරගත ප්‍රතිරෝධක දෙක සමකය අපිට ගත්ත හැකි එක ප්‍රතිරෝධකයකගේ බෙදීම 2. 6යි එතකොට එනවා ඕම්ස් 3යි කිය. සමකය එනවා ඕම්ස් 3යි කිය. ඉතින් අපි මේ පරිවර්තය ටිකක් සරල කරලා අධිගම කරලා මෙහෙම තමයි එන්නේ පරිවර්තය. මේක 12යි වෝල්ට්, මේක 8යි වෝල්ට්, මෙතන 3යි ඕම්ස්, මෙතන 4යි ඕම්ස්, මෙතන 6යි ඕම්ස් කියලා. මෙතන 3යි ඕම්ස් කියලා එනවා. අපි වාගත්ත එක. හරි. දැන් ඉතින් අපිට ඕනේ මෙන්න මෙයා හරහා යන ධාරාව හොයාගන්න. ඉතින් අපි මේ පරිපතයට කර්චොෆ් නියම දාමු. අපි දාමු මේ පැත්තට. මෙන්න මේ විදිහට කරගෙන මේ බුදු වටේට. එතකොට විද්‍යුත්ගාමක බලවේග එකතුව 12 ඍණ 8ක් වෙනවා. මොකද මේ දෙන්න දෙපැත්තට ඉන්න නිසා. එයා සමාන වෙන්න ඕනේ 3 ධන 4 ධන 3යි i වලට. එතකොට 12න් 8ක් ගියනවා 4යි. 4 සමාන වෙන්න ඕනේ 3 3 6යි. 6යි 4යි 10යි. 10යි i වලට. එතකොට i එනවා 0.4 ඇම්පියර් කියලා. එතකොට උත්තරය එනවා උත්තරේ අංක 3. මෙහෙම තමයි මේ ගාන සරලව විසඳන්නේ.